ඒ කතා කළේ දුවෙක් නෙවෙයි ගුණේ. එහෙනම් ඒ කතා කළේ තෘෂ්ණාව. මමායනේ. එක අතකින් කල්පනා කරලා බැලුවාම මේ වගේ ප්‍රශ්නකදී දූදරුවන්ටත් සමාජ ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න පැන නගින්නේ නැහැමයි කියලා කියන්නත් බෑ. නෑ. මෙතන ප්‍රශ්නයක් නෑ ගුණේ. අනික මොනම ප්‍රශ්නයක්වත් දෙපාර්ශවයටම සමාන සාධාරණත්වයකින් විසඳන්නත් බෑ. එතෙන්දි කල්පනා කරන්න වෙන්නේ අගතියක් අසාධාරණයක් වැඩි ප්‍රතිශතයකින් සිද්ධ වෙන්නේ කාටද කියන කාරණේ විතරයි. ඇත්ත. නිරෝෂා උදෙකලා නෑ. එයාට සැමියෙක් ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ මහා සමාජයේ බොහොම ඉහළින් වැජබෙනවා. රට සවාරි යනවා. ඒත් උපතිස්ස පොතක් පතක් ලියාගෙන මේ වතු කරේට වෙලා ඒගොල්ලන්ගේ තර්කේ මට අඩුපාඩුවක් නැහැයි කියන එක. ඔව් හරි. මට ආර්ථික ප්‍රශ්න කියලා දෙයක් නැහැ. මට දරුවෝ ඉන්නවා. ඒත් නමට හැබැයිට මං හිතන්නේ නිරෝෂා ඔය උපතිස්සව හම්බ වෙන්න එන්න ඇත්තේ අවුරුදු 2කට විතර පස්සේ නේ? නෑ. අපරාධ කියන්න නාකයි හැම සිංහල අවුරුද්දකටම එනවා. ඇවිදින් මට සරමක් පිළිගන්නලා යනවා.